මම දන්නේ යාළුවෙක් ඉන්නවා. කමියුනිකේෂන් එකක් කරන්නේ. බිස්නස් 10කට වඩා තියෙනවා. නලලින් කියලා ගැහුවත් මිනිහාගේ නම්බරේ එන්නේ Google එකේ. කුමාර කියලා ඩයල් එකක්. කුමාර accounts හදලා තියෙනවා. Facebook pages 10ක්. නලලින් උත්සව භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, ඔන්න ඔහොම ක්‍රීම්, ඔහොම බිස්නස් 10. මිනිහා මේ කරන්නේ. මිනිහා කෝල් එකක් ආවට පස්සේ අතනින් අරන් දෙනවා. Facebook එකේ හරි Google එකේ හරි ගිහිල්ලා ජායල නලලින් කියලා ගහපු ගමන් එන්නේ කුමාරගේ නම්බරේ. දන්නෙත් නැහැ, නැගලත් නැහැ. මිනිහාගේ නලලින් කරන යාළුවෙක් ඉන්නවා අමරබන්දු කියලා. අමරබන්දු තමයි නලලින් ගහන්නේ ඇවිල්ලා. මිනිහට හම්බ වෙනවා කමිෂන් නෑ. ඕන්නම් ඔයාලට ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. මේ අයිඩියා එකක් දුන්නේ ටක් ගාලා ගන්න අයිඩියා එකක් ගන්න. බිස්නස් කරන යාළුවෝ ඉන්නවා නම්, ස්කිල්ස් තියෙන යාළුවෝ ඉන්නවා නම්, භාණ්ඩ හා සේවා විකුණන යාළුවෝ ඉන්නවා නම්, එයාලගේ භාණ්ඩ හා සේවාව ඔයා අරගෙන ඔයා අතරමැදියෙක් වෙලා විකුණන්න. ඒකට ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. ඒ ඔයාගේ යාළුවාගේ බ්‍රෑන්ඩ් එක අතිසාර්ථක විදිහට විකිනෙන බ්‍රෑන්ඩ් එකක් නම් ඔයා ඒක විකුණන්න ඔයාගේ ෆේස් එක දෙන්න. ඔයාගේ සෝෂල් මීඩියා පාවිච්චි කරලා ඒක රීබ්‍රෑන්ඩින් කරලා විකුණන්න. සබන් හදන යාළුවෙක් ඉන්නවා නම් මචං මමත් සබන් බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්නවා. ඔබ මට සබන් ටික හදලා දීපන්. මගේ නමෙන් දාන්න සුරංග සබන් කියලා මට දාලා සබන් කැට දෙක මම Facebook එකේ විකුණන්න. සුරංග සබන්. මැටි නිර්මාණ කරන යාළුවෝ ඉන්නවනේ. අත්කන් නිර්මාණ කරන යාළුවෝ ඉන්නවනේ. හැමදාම යාලා ගෙදරට වෙලානේ ඉන්නේ. දෙන්න යාළුවට බිස්නස් ඔපචුනිටි එක. කතා කරන්න මචං. ඔයා හදන නිර්මාණෙට ඔයත් විකුණන්න. ඔයාගේ එකේ දාලා මාත් විකුණන්නම් මගේ එකේ දාලා තව නමකින් බ්‍රෑන්ඩ් කරමු.